ඕගොල්ලන්ට දැන්ද මේ වගේ දේවල් කරන්න ඕනි කියලා මතක් වෙලා තියෙන්නේ. රටට කරදරයක් වුණාමද ඕගොල්ලන්ට මතක් වෙලා තියෙන්නේ රටට සෙත් පතන්න ඕනි කියලා. ඊට කලින් ඕගොල්ලන්ට හිතුන්නේ නැද්ද දේව දාන දෙන්න? ඒ වගේ එතකොට මේ ඔය පිරිත් කියන්න, පිරිත් මණ්ඩප ගාලා සෙත් පතන්න, බෝධි පූජා තියන්න, සෙත් කරන්න ඕලට හිතුන්නේ නැද්ද ඊට කලින්? දැන් කරදරයක් වුණාමද ඕගොල්ලන්ට මතක් වෙලා තියෙන රටට සෙත් පතා මේ වගේ විශ්න නැති කර ඒක කර නැති කරන්න තියෙන එකම දෙයයි. තනියෙන් එකතු වෙලා පව් කරන ප්‍රමාණය අඩු කරගන්න. දෙවියොන්ට අපහාස කරන එක නවත්ත ගන්න. බුදුන්ට අපහාස කරන එක නවත්ත ගන්න. ධර්මයේ හැසිරෙන්න. එතකොට මේ විශ්වය කලබල වෙන්නේ නැහැ. බුදු පින්තූර වලට අත තියන්න එපා. බුදු පිළිම වලට අත තියන්න එපා. දෙවිවරුන්ට අපහාස කරන්න එපා. බුදුන්ට අපහාස කරන්න එපා. නිග්‍රහ කරන්න එපා. සෝභා ධර්ම විනාශ කරන්න එපා. පුද පූජා තියන්න ඕනේ නම් ඔයාට පුළුවන් ලොකුවට මම සංවිධානය කරන්න මේ ආශිර්වාද පූජාවක්. එතකොට ඒවට යන වීදම් දෙන්න මේ මම ඒක කරන්න ලෑස්ති. ඔයාට අවශ්‍යයි නම් කියන්න මට ඒක කරලා දෙන්න පුළුවන්. මේ ලොකු ලංකාවක්නේ. රටට සෙත් පතානේ. එතකොට ලොකු පූජාවක් තියන්න ඕනේ. දෙවිවරුන්ගෙන් කනලව් කරලා දේව දාන දීලා ඒ වගේ පුද පූජා තියලා ඉතින් කනලව්වක් කරන්න ඕනේ. ඒ විදිහට. ඒක තමයි මම දන්න විදිහ. මේ සෙත් පතලා. ඊට අමතරව බෝධි පූජා තියන්න ඕනේ. මේ වරමෙත් අපි හැමතිස්සෙම කරන්නේ බෝධි පූජා තියෙන එක තමයි. දෙවියොන්ට පින් දෙන එක, බුදුන්ගේ දහමේ හැසිරෙන එක, දෙවියොන්ට පින් දෙන එක. පින් දහම් කරන එක තමයි ප්‍රධාන. අර විදිහට තනියෙන් කරගත්තොත් ආයි රටට හදන්න දෙයක් නැහැ. දෙවියොන්ට කොච්චර අපහාස කළාද? බුදුන්ගේ පිළිම උස්සුවා. බුදුන් පිළිම වලට අත තියන්න බෑ. බලන්න ස්වභාව ධර්මයෙන් එක බුදු පිළිමයකටවත් කිසිම හානියක් වුණාද කියලා. ස්වභාව ධර්මයෙන් කිසිම හානියක් වුණේ නැහැ බුදු පිළිමයකටවත්. මිනිස්සු විසින් තමයි බුදු පිළිම උස්සලා එහෙට මෙහෙට දාන්න ගියේ. දැන් මොකද උනේ? දැන් සෙල්ලම් කරන්න එපා. හොඳද? විශ්වය කියන්නේ අපි ජීවත් වෙන හුස්ම ගන්න අපි හා සමාන පණ තියෙන ජීවමානව මේ ඇහුම්කන් දෙන්න තැනක්. විශ්ව මාතාව කියන්නේ කාලි අම්මට. විශ්වයේ මාතාව. විශ්ව මාතාව. කාලි මෑණියෝ. සරණයි. දෙවි පිහිටයි. හිටියොත් හොඳට හැරි. දෙවියොත් නමට වඳි. හින්දා දේවල් කරන්න දෙවියෝ ආශිර්වාද කරાવી.